දැන් අපි බලාපොරොත්තු වුණාට වඩා එකතු වුණානේ වාහන ඉම්පෝට් වලින් ටැක්ස් එක. අපි බලාපොරොත්තු වුණේ මෙතන බජට් එක කතා කරනකොට 1 බිලියන් වියදම් වෙයි LC ඕපන් කරන්න 1.5 බිලියන් ලැබෙයි ටැක්සස් හැටියට. එහෙමනේ මේ DST දැන් වෙනකොට මම හිතන්නේ 1.8 බිලියන් වාගේ ටැක්සස් වලින් බලාපොරොත්තු වෙනවා. දැන් මේක කම්පෙයාර් කරනකොට අපි අවුරුදු 5ක් වාහන ගෙනාපු නැති නිසා ඒවා මේ ගිය අවුරුදු වල රෙජිස්ටර් වෙලා නැහැ. එතකොට මෙතන තියෙන unusual situation එකක්. එතකොට pent up demand එක අපි බලාපොරොත්තු නොවිච්ච විදියට ඉහළට ආවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එන අවුරුද්දෙත් මේක මෙහෙම වෙයිද? නැත්නම් මේක one offද? එහෙම නැත්නම් මේකේ ඉම්පැක්ට් එක ඊළඟ අවුරුද්ද වෙනකොට කොච්චර පල්ලෙහාට ඒවිද? ඕකේ sensitivity analysis එක මොකක්ද? නොයේ ප්‍රශ්න ටිකට අදාළව උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මේ සුබපතන ඔබතුමා අලුත් අධ්‍යක්ෂ ජෙනරාල් බවට නේද? Thank you sir. පත් කරලා තියෙනවා. ඒ කාර්යභාරය හොඳට කරගෙන යන්න පුළුවන් වේවායි අපි ඔබතුමාට සුබපතනවා. එතකොට අපිට මේකට උත්තරයක් දෙන්නකෝ. So දැන් අපි වාහන වලින් බලාපොරොත්තුනේ මේ අවුරුද්දේ මුල වෙනකොට 450 බිලියන් රුපීස් රෙවෙනියු එක. නමුත් දැන් LC වලට අපි යුටිලයිස් කරන ෆොරින් එක්ස්චේන්ජ් ලිමිට් එක වැඩි වුන නිසා ඔබතුමා කිව්වා වගේ දැන් රෙවෙනියු එක වැඩි වෙනවා. හැබැයි දැන් අපේ දකින්නවා ඩේටා අනුව දැන් LC ඕපන් කරලා තියෙන ගාන දැන් අඩු වෙගෙන යනවා ඉදිරියට. ඒ කියන්නේ දැනට ආපු වොලියුම් එකට වඩා ඉදිරියට වෙහිකල් ඉම්පෝට් වොලියුම් එක අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙන මේ අවුරුද්දේ අන්තිම වෙනකොට. එතකොට ලබන අවුරුද්දේ නම් දිගටම වෙහිකල්ස් ඉම්පෝට්ස් තිබුණත් මේ ඇඩිෂනල් රෙවෙනියු එක මෝටර් වෙහිකල්ස් වලින් එනවා. හැබැයි මේ අවුරුද්දේ තරම් අපි ලැබෙන්නේ නැති වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද ඉනිෂියල් ඩිමාන්ඩ් එක දැන් ෆුල්ෆිල් වෙලා වෙමින් යනවා. තාම නැස ඒක උසාවිය ඉදිරියේ තියෙන එක ෆයිනේෂන් දෙකමත් තාම පොඩ්ඩක් කියන දැන් එතකොට මෙතන අපි ඊළඟ එකට යමුද ප්ලීස් මේ එක්ස්ප්ලනේෂන් එකක් තියෙන ලොකුවට 7 ඕකේ දැන් මේකේ තියෙන්නේ කැටගරි වයිස් තියෙනවානේ දැන් මේ 1.475 ට්‍රිලියන් ආපු හැටි motor vehicles තියෙනවා 248 billion හරිනේ it was the import VAT තියෙනවා 513 billion 514 billion දැන් වාහන වලින් කොච්චර තියෙනවද මේ import VAT එක ඇතුලේ I'm sorry. Detail එක ඔක්කොම දුන්නා වාහන all right I'll look at it side number 10 වල තියෙනවා තමයි. ඒ අර පරණ එකේද අර මැක්‍රෝ එකේද? අර කලින් කරපු ප්‍රසන්ටේෂන් එක. sorry. Good then. Slide number 10. All right, I'm sorry. I have it. Again, the revenue. ඒක සමවෙත්තුමා නොවැම්බර් සැප්තැම්බර් 3 වෙනකොට LC ඕපන් වෙලා තියෙනවා ඩොලර් මිලියන 1491ක. හරි. ඒකට අදාළව ඔව්. ඒතර ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ 429යි. මේක 250යි කස්ටම් එක්සයිස් එක වැට් එක 107යි කස්ටම් එක 70යි. එතකොට 429යි. එතකොට 429යි කිව්වහම 100ට මේකෙන් තුනෙන් එකකට කිට්ටු වෙනනේ 130ක් විතරනේ. ඔව් සර්. 130ක් 1.4 billion 1 trillion close to 30% so close to 30% එන්නේ වාහන ටැක්සස් විතරක්. දැනට ඔව්. එතකොට මේ pent up demand එක ඊළඟ අවුරුද්දේ එන්නේ නැහැ නේ මෙහෙම. ඔව් සර්. ඔක අඩු වෙනවා. එතකොට රෙවෙනියු ප්ලෑන් එකක් මොකක්ද තියෙනවද? ඒක දැන් ටාගට් එක කොහොමද තියෙන්නේ? next year target එක 15% නේ. demand එක අනුව ඩොලර් මිලියන අපි 1000 මිලියන හිතුවේ. ඒක 1500 1600 වෙයි. average 1 billion කියලා තමයි අපි estimate කරන්නේ. එතකොට ඒ ගාන ලබන අවුරුද්දෙත් maintain වෙයි කියන අදහස තියෙනවා. 1 billion කියලා. මොකද past
history එක තියෙනවානේ වාහන කොහොමද import වුනේ pattern එක. ඒකත් average over 1 billion ගිහිලා තියෙනවා. අර මේ පාර sorry මේ පාර 1. දැනට ගිහිලා තියෙනවා 1.5 නේ. මේ ඔව්, අද ස්ලයිඩ් එක වෙනකොට, අනුව. ඔව්, තව කොච්චරයිද 1.8. අතර යයි. ඒතකොට 1.8 LC ගියොත් ඕපන් වුණාට ඒකම මේ අවුරුද්දේ කියවෙන්නේ නැහැනේ. කියවෙන එක වුණා 1.2 වලින් අතර වෙයි. ඒක බදා 900 නේ ගිහලා තියෙන්නේ. තව වුණා 300 maximum යයි. ඔකස බ්‍රෑන්ඩ් නිව් වෙහිකල්ස් වලට මාස 6ක් විතර යනවා ඕඩර් කරලා LC ඕපන් කරලා වාහනේ එන්න. නෑ සර්. less than 1000 අපේ තියෙන estimate මොකද සර් කස්ටෙක්ස් කස්ටම්ස් වල දාපු වගේ තමයි අපිට නම්බර් එක තියෙන සමහර නොදා ඉවත් තියෙනවා හම්බන්තොට තියෙන්නේ mostly මේ re-export කරන්න ගෙනාපු ඔය 8000 වල වැඩි හරියක් තියෙන ඒ වාහන ඒ කියන්නේ transshipment transshipment දැන් එතකොට දැන් ට්‍රාන්ස්ෂිප්මන්ට් නෙවෙයි ලංකාවට ගෙන ආපුවා දැන් ඒ කට්ටියට ඒක රීඑක්ස්පෝර්ට් කරන්න වෙලාද? සර් ඒක දැන් උසාවියේ උසාවියේ තියෙන්නේ. තියෙනවා පාටිස් 7ක් උසාවිය ගිහිල්ලා තියෙනවා BYD එකත් උසාවියනේ. ඊ වැඩ එක උසාවිය නිසා අපි ගැන කතා නොකරමු. විසඳෙයිද? විසඳෙයි කියලා And DG Uptown Denmark come up with screening clearances and the average 8 to 9 days you can high with the demolators and all importers that are in difficult task at the because like one calculate for them India clearances are 2 days. So you might then be able to put your best knowledge in and pre-clearances for the then the better. පුළුවන් සේක තමයි අපි දැන් ship එකකට ගියාම එතනින් කස්ටම් එන්ට්‍රි එක ඔරිජිනේට් කරා. subject to post auditing අපි දැන් ක්‍රමයක් හදාගෙන යනවා සර් එතකොට as and when the vehicle arrives you pay the duty on your assessment and clear finally we will then do the post audit and if there's any balance to be recovered we will recover. Maintain 9-10 days is a huge impact for the industry. දැන්ට සර් tentatively අපි දැන් usually අපි කලින් 200 and 250 vehicles per day clear කරපු එක දැන් 600 එක වැඩි කරා I'm not last week consider about the vehicle. Oh. I'm looking at the container. containers Containers are taking 8 to 10 days to clear. අපි target එක sir by end of next month we need to bring it down to 3 days. Yeah. So if you do a pre-clearance, as soon as it's on board the vessel, then if you can clear, then on arrival you can get it done. Yes, so we have a system under this new RC Hub project where the pre-clearance is provided. There's a legal amendment to be passed. It's pending. Once that is passed, we can even, by the time the vessel arrives, all the customs process will have been over, including payment of duties. Very good. Then